කේම්බ්‍රිජ් හා බ්‍රිතාන්‍ය කවුන්සලේ අනුමත වූයේ එකම පාසල. සාන්ත අන්තෝනි ජාත්‍යන්තර විදුහල මොනරාගල. එක ශ්‍රේණියේ සිට ලන්ඩන් සාමාන්‍ය පෙළ ලන්ඩන් උසස් පෙළ දක්වා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට හා අනුකූලතාවයන් සමග නවමු අධ්‍යාපනයේ නිම්බලලු වූයේ දරුවන්ට විවෘත කර ඇත. විෂය නිර්දේශයට අමතරව විදේශීය භාෂා, ක්‍රීඩා, කලා විෂයන් ඇතුළුව ලොව පිළිගත් අනාගත ලොවට සරිලන අධ්‍යාපන රටාවක් සමගින් එන්න අප හා එක්වන්න. විමසී සාන්ත අන්තෝනි ජාත්‍යන්තර විදුහල නොම්බර 104 තිස්ස පාර මොනරාගල. දුරකථන 0552 277 269. අනාගතේ ජය ගන්න දක්ෂතාවන්ගෙන් කිරුළු පළඳින හෙට ලොවට සරිලන ලොව දිනන අපේ දරුවෝ හෙට දිනන විරුවෝ ගුවන් විදුලි වැඩසටහන අනුග්‍රහය ජාත්‍යන්තරයේ හා මුසුව ජීවිතය දිනන්නට පාර කියන මොනරාගල ශාන්ත අන්තෝනි ජාත්‍යන්තර පාසල. හෙට දිනන විරුවෝ සෑම මාසකම පළමු සහ දෙවන ඉරිදා පෙරවරු 11ට ඌව ගුවන් විදුලියෙන් හා ඌව ගුවන් විදුලි Facebook පිටුවේ. සබෝදසනක් ලස්සන සොදුරු නැවුම් දවසක් ඔබට ප්‍රාර්ථනා කරමින් අදත් මොනරාගල ශාන්ත අන්තෝනි ජාත්‍යන්තර පාසලේ අනුග්‍රාහක දායකත්වයත් එක්ක හෙට දිනන දරුවෝ වැඩසටහනින් ඔබව හමු වෙන්නේ. FM 97.6 අපි වහනවා වගේම ගුවන් විදුලි Facebook පිටුව එක්ක එකතු වෙන්න ඔබට අවස්ථාව තියෙනවා. අද දවසෙත් වෙනදා වගේම හෝරාවක කාලයක් දරුවෝත් එක්ක කතා කරන මේ සොඳුරු හෝරාව තුල. ඉතින් වෙනදා නම් ඔබ හෙට දිනන වීරය වැඩසටහන තුල දරුවෙක් එක්ක තමයි අපි වැඩසටහන කරන්නේ. ඔබ දකින්නේ එක දරුවෙක් සහ මම පමණයි. නමුත් අද දවසේදී දරුවෝ දෙන්නෙක් ඉන්නවා මගේ වැඩසටහන තුල. ඉතින් සුවිශේෂීත්වයක් තියෙනවා. මේ දරුවෝ දෙන්න අයියයි නංගි දක්ෂතා එක වගේම තියෙන අයියා කෙනෙකුයි නංගි කෙනෙකුයි තමයි අද අපේ වැඩසටහනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔබ දන්නවා හෙට දිනන වීරය වැඩසටහන තුල අපි දක්ෂතා ගොඩක් තියෙන ලෝකයේ දිනන්න වෙරදරන දක්ෂ මල් කැකුළු එක තමයි මේ වැඩසටහන ගෙනෙන්නේ. ඉතින් එක දෙයකට විතරක් නෙවෙයි දක්ෂතා කිහිපයක් තියෙන දරුවෝ තමයි අපේ වැඩසටහනට අපි තෝරා ගන්නෙ. ඉතින් හැම දරුවෙක්ම දක්ෂයි. ඉතින් ඒ දරුවෝ අතරේ සුවිශේෂී දස්කම් තියෙන දරුවෝ මේ වැඩසටහනත් එක්ක එකතු වෙනවා. ඉතින් අද අපිත් එක්ක එකතු වෙන්නේ චන්දුල් ඒකනායක සහ තිනාගී ඒකනායක කියන දුවයි පුතයි. ඉතින් මේ දෙන්න මොනරාගල රාජකීය ජාතික පාසලේ තමයි අධ්‍යාපනය ලබන්නේ. අපි දරුවෝ දෙන්නත් එක්ක කතා කරමු. ඉතින් මේ දෙන්නගේ සුවිශේෂී හැකියාවන් මොනවාද කියලාත් අපි මේ හෝරාව තුල කතා කරන්න වගේම ඔබට පෙන්වන්නත් සූදානම්ින් ඉන්නවා. අයිබෝවන් පුතේ, අයිබෝවන් දුවේ. අයිබෝවන්. හොඳයි. ඉතින් ඔන්න අද දවසේදී හෙට දිනන වීරය වැඩසටහනත් එක්ක එකතු වෙන්නේ ඔයාලා දෙන්නම. ඉතින් දෙන්න එක්කම කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම දෙන්නගේ දක්ෂතාත් ගොඩක් තියෙනවා පෙන්වන්න. අපි ඉස්සෙල්ලම කතා කරමු අයියත් එක්ක නේද? කියන්නකෝ පුතාගේ විස්තර අපිට. මගේ නම චන්දුල් ඒකනායක. මම මොනරාගල රාජකීය ජාතික පාසලේ ඉගෙන ගන්නවා. මම දැන් 8 ශ්‍රේණිය තමයි ඉගෙන ගන්නේ. ඔව් 8 ශ්‍රේණිය තමයි ඉගෙන ගන්න. එතකොට අපේ දුව මගේ නම තිනාගී ඒකනායක. මම 4 වසරේ. මම ඉගෙන ගන්නේ මොනරාගල රාජකීය ජාතික පාසලේ. හොඳයි. ඔන්න අයියයි නංගී දෙන්නම රාජකීය ජාතික පාසලේ තමයි අධ්‍යාපනය ලබන්නේ. ඉතින් ගෙදර විස්තර ටිකකුත් කියමුද අපි? අම්මයි තාත්තයි ගැනත් මතක් කරමු නේද? ඉන්නේ මමයි නංගි අප්පච්චි අම්මයි ආච්චි. එතකොට අම්මයි තාත්තයි මොනවද කරන්නේ? අම්මයි අප්පච්චි දෙන්නම ලෝයර්ස්ලා. ආච්චි ඩ්‍රාෆ්ට්මන් කෙනෙක්. එයා පෙන්ෂන් ගියා. හොඳයි. එතකොට මොනරාගල තමයි ඉන්නේ නේද? ඔව්. අම්මයි තාත්තයි ආච්චි එක්ක සුන්දර ජීවිතයක් ගත කරන මේ අපේ පුංචි දුවයි පුතයි දක්ෂතා ගොඩක් තියෙනවා. චූටි දුව කියන්නකෝ බලන්න ඔයා මොනකටද දක්ෂ කියලා. චිත්‍රන් දින දක්ෂයි. චෙස් අදින දක්ෂයි. සිංදු කියන්න පුළුවන්. නිවේදනය කරන්න පුළුවන්. රඟපාන්න පුළුවන්. තවත් ගොඩක් දේවල් තියෙනවා. අපේ පුතා කොහොමද? මම ගීත ගායනත් දක්ෂයි. ඒ වගේම ඩාන්සින් වලට ඒ වගේම මේ රඟපාන්නත් පුළුවන්.
ඊට අමතරව අධ්‍යාපන කටයුතු වලටත් මේ දෙන්නම හරිම දක්ෂයි. හොඳයි. ඉතින් මේ දක්ෂතා ගැන අපි කතා කරමු. අද දවසේදී හෝරාවක් අපිට තියෙනවා දෙන්න එක්කම කතා කරන්න, පෙන්වන්න ගොඩක් දේවල් තියෙනවා. මේ දරුවන්ගේ සුවිශේෂීත්වයන් ගොඩක් තියෙනවා. ඉතින් මේ දේවල් එක්ක කතා කරන අතරේ අද දවසේ අපේ වැඩසටහනත් එක්ක Facebook පිටුවත් එක්කත් යාළුවෝ ගොඩක් දෙනෙක් එකතු වෙලා ඉන්නවා. චතුරංග ඒකනායක, අපේ නීතිඥතුමා, ඒ වගේම ඉෂාර ඉන්නවා. ඒ වගේම නිලංකා සමන්මලි, ඒ වගේම ඉෂාරා විජේසිංහ ඇතුළු තව කමල්, ආර්.කේ. කමල්, ඒ වගේ ගොඩක් දෙනෙක් අපේ වැඩසටහනත් එක්ක අද දවසේදී එකතු වෙනවා. ඉතින් මේ හැමෝම ගොඩක් ආදරෙන් වැඩසටහනට එකතු කරගන්නවා. ඒ වගේම ඔබේ අදහස් අපිට බොහෝ සෙයින් වටිනවා. ඒ නිසා ඔබේ අදහස් එකතු කරන්න සහ මේ වැඩසටහන ෂෙයා කරන්න කියලා අපි ඔබට මතක් කරනවා. හොඳයි. ඉතින් තිනාගේ දුව ලොකු නම් කවුරු වෙන්නද කැමති? ડોක්ටර් කෙනෙක්. ડોක්ටර් කෙනෙක් වෙන්න. එතකොට අපේ පුතා පුරා විද්‍යාඥයෙක් තමයි. පුරාවිද්‍යාඥයෙක් වෙන්න තමයි චන්දුල් පුතා කැමති. ඒ වගේම තිනාගේ දුව කැමති ડોක්ටර් කෙනෙක් වෙන්න. ඉතින් දෙන්නගේ මේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද දවසේ හෙට දිනන වීරයෝ වැඩසටහනින්. ඉතින් උදේ 11 පහුවෙලා විනාඩි 14යි වෙලාව. තව ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. ඔබට මතකයි නම් අපේ මේ චන්දුල් පුතා ඊටාම දක්ෂ ලස්සනට ගායනය සහ රංගනයේ නිරත වෙන කෙනෙක්. පුංචි කාලේ ඉඳලා ඔබට මතකයි නම් කොහිල කොටුව නේද? කොහිල කොටුව, ඒ වගේම සෙනසුරු මාරුව, තවත් ගීතයක් තියෙනවා. මොකද? දැසි දස්සන්. දැසි දස්සන් කියන බොහොම අර්ථාන්විත ගීත ගායනා කරන පුතෙක්. එතකොට සබ්ස්ක්‍රයිබ් මොකද ඔයාගේ චන්දුල් එකනගේ YouTube channel. ඔව්, චන්දුල් ඒකනායක කියන YouTube channel එකක් තියෙනවා. ඒකේ තියෙනවා නේද ඔයාගේ ගීත ටික. එතකොට views වැඩි ප්‍රමාණයක් ලබා ගත්ත කොච්චර ප්‍රමාණයක්ද? මිලියන ගණනක්. ඔව්, මිලියන ගාණක් නරඹපු ගීතයක් තමයි කොහිල කටුව කියලා කියන බොහොම සංවේදී අපූර්ව ගීතයක්. පුතා රංගනයනොත් ඒ ගීතයට දායක වෙනවා. ඉතින් මේ වෙලාවේ අපේ වැඩසටහන ආරම්භ කරන්න කලින් අපි මේ ගීතය අහලා හිටියනම් හොඳයි කියලා මං හිතුවා. ඒ නිසා අපි පුතාගේ ඒ ගීතය අහලම අපේ වැඩසටහන ආරම්භ කරමු. නිදහසක් නැති සිපිරි ගෙදරක තාත්තා තව කුරු ගනිනවා පාසලෙන් යමි කොහිල කොටුවට බසින හිරු දැක යනවා ගෙදරට පොලොස් ගැටයක් කඩා තම්බා වේතුන පිරි මෙහෙනවා
හරි අපූර්ව අර්ථාන්විත ගීතයක්. ඒ ගීතය පුතා හරිම අපූර්වට ගායනා කරනවා වගේම ඔබට නරඹන්නට පුළුවන් චන්දුල් ලේකනායක YouTube channel එකට ගිහිල්ලා මේ පුතාගේ අපූර්ව රංගන හැකියාව. ඉතින් රංගනය, ගායනය සහ අධ්‍යාපන කටයුතු සහ තවත් බොහෝ දක්ෂතා තියෙන දරුවෙක් තමයි චන්දුල් පුතා කියලා කියන්නේ. ඉතින් අපේ නිතර කඳුලක් උනන ලස්සන දසුණක් සහ අරුතක් තියෙන ගීතයක් තමයි ඒ ගීතය. අපි ආරාධනා කරනවා ඔබටත් මේ ගීතය නරඹන්න කියලා පුතාගේ YouTube channel එකට ගිහිල්ලා. ඉතින් ඒ වගේම තමයි අද දවසේ අපි එක්ක එකතු වෙන දුවත් අයියා වගේම තමයි. හරිම දක්ෂ දරුවෙක් තමයි එයාත්. ඉතින් දක්ෂතා ගොඩක් තියෙනවා. අපි පුතාගේ ගීතයක් අහපු නිසා දැන් අපි බලමු අද දෙන්නේගේ දේවල් අපිට බලන්න සහ ඔබට පෙන්වන්න තියෙන නිසා අපි මුලින්ම ගමු අපේ චන්දුල් පුතාගේ ජයග්‍රහණයන් ටික අපි නරඹමු. ඔබට පෙන්වන්නට අපි සූදානම් ඉන්නවා. ඉතින් චන්දුල් පුතාගේ අම්මයි තාත්තයි දෙන්නත් අද දවසේ අපේ වැඩසටහනත් එක්ක ඇවිල්ලා එකතු වෙනවා. ඉතින් පුතේ අපි කියමු මොනවට ලැබිච්ච සහතිකද මොනවද කියලා අපි අපේ අසන්නන්ට පෙන්වන ගමන් ගුවන් විදුලිය අහගෙන ඉන්න අයට ඇහෙන්න අපි කියමු. මේ තියෙන්නේ ජාතික සාහිත්‍ය උළෙලෙන් මේ කනිෂ්ඨාංශයේ පද්‍ය ගායනා තරගෙන් දෙවනි ස්ථානය ලබා ගත්තා. හොඳයි. මේ තියෙන්නේ ඒ සහතික පත්‍රය. ඒ වගේම මේ තියෙන්නේ ශිෂ්‍යත්වයට හම්බෙච්චා. ඔව්. එක ශිෂ්‍යත්ව විභාගයට ලැබුණා. ඔව් 164ක ලකුණු ප්‍රමාණයක් ලබාගෙන ශිෂ්‍යත්ව විභාගයේ සමත් වෙන්නේ. මේක නිකන් චිත්‍රයක් ඇඳක් චිත්‍රයක්. ඔව් චිත්‍ර සඳහා. මේක අර විකසිත නෙළුම් කැකුළු කියන මේ ළමා මේ සමාජයේ තිබ්බ මේකකට මට එන්න කිව්වා ඒක. ඒ සඳහා ලැබුණ සහතිකයක්. ඒ වගේම මේ තියෙන බ්ලූමින් බඩ්ස් වල මේ ගෲප් සිගින් වල ප්‍රොවින්ෂියල් සෙකන්ඩ්. පරාද වෙන ස්ථානය ලැබුණු. මේක ඉස්කෝලේ බෑන්ඩ් එක. ඉස්කෝලේ තූර්ය වාදක කණ්ඩායමෙත් ඒකේ කෝඩියන් එක තමයි ප්ලේ. ඔව්. පුතා ඒ කියනවා. එතකොට මේක අපේ මගේ අර වාරි ටර්ම් ටෙස්ට් එකට මේකත් ඒ වගේ. ඔව් ටර්ම් ටෙස්ට් වලට හම්බෙච්ච සහතික තමයි මේ. මේ තියෙන වගේ කින්ඩර්ගාර්ටනර් ඒවා. මේ මම අර ඇස්ට්‍රොනොමි එකකට සහභාගී වුණා. මේ තාරකා විද්‍යාව එකකට හම්බෙච්ච. හොඳයි. තාරකා විද්‍යාව පිළිබඳව අධ්‍යයනයන් කරන සහ ඒ පිළිබඳව ඉගෙන ගන්න කෙනෙක් ඔබ. අපි ඒ ගැන කතා කරමු. මේ සඳහා ලැබුණු සහතිකයක් තමයි මේ තියෙන්නේ චන්දුල් පුතාට. මේකත් ඒ වගේම එකක්. ආයි චිත්‍ර තරගයකට. මේක තමයි අර ජාතික දෙවන ජාතික භාෂා තරගෙන් මේ ටැමිල් සෝන් එකකට ගෲප් සිංගින් ගිහිල්ලා පද්‍ය ගායනා සමස්ත ලංකා වලට ප්ලේස් කරේ නැහැ. සහභාගී. හොඳයි. අන්න සමස්ත ලංකා මට්ටමටත් සහභාගී වෙලා ලැබුණු සහතිකයක් ඒ දමිළ භාෂාවෙන් ගායනා තරඟේ. මේක මේ චෙස් වලට හම්බෙච්ච සහතිකයක්. හොඳයි. ඔන්න චෙස් තරඟයෙන් පුතාට ලැබුණු සහතිකයක් තමයි ඒ පෙන්වුවේ. ඒ වගේම තියෙනවා ජන ගායනා තරඟයෙන් දෙවනි ස්ථානය දිනාගත් සහතිකයක් තමයි මේ තියෙන්නේ. තවත් තියෙනවද? ඔව්. තවත් සහතික තියෙනවා. අපි මේවත් කියමු. මේකත් ටර්ම් ටෙස්ට් එකේ සෙක්ෂන් වල මේක මේ නර්තන මේ ඒ කියන්නේ නැටුම් වලට ගිහිල්ලා ඒකට සින්දුවක් කියන්න දුන්නා ඒක. හොඳයි. පසුබිම් ගායනය. හොඳයි. නර්තනයක පසුබිම් ගායනය සඳහා ලැබුණු සහතිකයක්. පුතාම කියමු නේද? පුතාගේ හැටි. මේකත් මේ ටර්ම් ටෙස්ට් වලට මේ හම්බෙච්ච එකක්. මේකත් ඒ වගේ. මේක කරාටි වලින් ගිහිල්ලා හම්බෙච්ච සහතික. මේකත් ඒ වගේ. ඔන්න පුතා ඉන්ටර්නැෂනල් කරාටි. කරාටි තරඟ වලටත් සහභාගී වෙලා ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. ඉතින් ඒ සඳහා ලැබුණු සහතික මේ තමයි තියන්නේ මගේ කෞතුකාගාර විද්‍යාව සඳහා කරපු පාඨමාලාවක් සහතික පාඨමාලාවක්. හොඳයි. අපේ චන්දුල් පුතා පුරා විද්‍යාව පිළිබඳව තමයි ඉගෙන ගන්න සහ ඒ අංශයේ රැකියාවකට කැමති වෙන්නේ. ඉතින් ඒ සඳහා ලබාගත් පුහුණුවක් සහ ඒ සඳහා ලැබුණු සහතිකයේ ඒ වගේම මේ තියන්නේ අර කේම්බ්‍රිජ් එක්සෑම් එකකට ගිය ෆ්ලයර්ස්. හරි. ඒ විදිහට තමයි පුතාගේ සහතික. මේ තියන්නේ සමස්ත ලංකා දෙවනි ස්ථානය ලබා ගත්තා මේ නර්තන පසුබිම් ගායනයේ.
මේකත් ප්‍රොවින්ෂියල් ෆස්ට් ඒ මොකද? මේ නර්තනවල පසුබිම. හ්ම්. මේ තියෙන අපේ පරිසර බටවල එකක්. හ්ම්. මේක පද්‍ය ගායනා කලා ෆස්ට්. ප්‍රථම ස්ථානය. හොඳයි. ඒ විදිහට තමයි අපේ චන්දුල් පුතා ජයග්‍රහණ ලැබලා තියෙන. ඊට අමතරව තවත් ගොඩක් දේවල් තියෙනවා පෙන්නන්න. ඉතින් අපි දුවත් බලාගෙන ඉන්නවා නේද? දුවගේ දක්ෂතා තියෙනවා අයියට වැඩිය ගොඩක්. ඔන්න ඉතින් දුවගේවත් අපි පෙන්වන්න සූදානම්. දුව ඉතින් ඔයා ડોක්ටර් කෙනෙක් වෙන්න කැමතියි කියලා කිව්වේ නේද? ඔව් තිනාගේ දුව. එතකොට පුතා කී වසරද? 4 වසරේ ඉන්නේ. ඔව් 4 වසර තමයි අධ්‍යාපනය ලබන්නේ රාජකීය ජාතික පාසලේ. එතකොට ගීත ගායනයට, නර්තනයට සහ රංගපෑමට සහ නිවේදනයේට හරි අපූර්ව විදිහට ඔන්න මම නිවේදනය කරන විදිහටත් අද දවසේ ආවට පස්සේ දුව නිවේදනය කරලා පෙන්නවා. එතකොට අපේ දුව නිවේදන හැකියාවක් තියෙන කෙනෙක් සහ තවත් ක්‍රීඩා වලට චෙස් වලට නේද? ඒ විදිහට දක්ෂතා ගොඩක් තියෙනවා. ගීත ගායනා කරන්නත් හරිම ලස්සනට පුළුවන්. අපි එහෙනම් දැන් දුවගේ දක්ෂතා ටිකක් බලමු. FM 97.6 නුවගානිදලිය අහනවා වගේ Facebook පිටුව එක්ක ඔබට එකතු වෙන්න පුළුවන්. අද දවසේ මේ වෙලාවෙත් ගොඩ දෙනෙක් එකතු වෙලා ඉන්න උපුල් ප්‍රියන්ත මහත්මයා ඉන්නවා. ඒ වගේම සුදීපා මහත්මියත් ඉන්නවා. good luck චන්දුල් සහ තිනාගේ කියලා සඳහන් කරමින් ඉතින් ඔය දෙන්නට සුබ පතලා තියෙනවා. ඒ වගේම තව කවුද? ෆාතිමා ඉන්නවා. congratulation කියලා සඳහන් කරමින් දිල්කා මදුෂානි ඉන්නවා. මේ වගේ ගොඩ දෙනෙක් අද වැඩසටහන නරඹන ගමන් ඉන්නවා. ඉතින් හැමෝම ගොඩක් ආදරෙන් අපේ වැඩසටහනට එකතු කරගන්න. ඔබේ අදහස් වැඩසටහනට යොමු කරන්න සහ වැඩසටහන ෂෙයා කරන්න කියලා අපි ඔබට මතක් කරනවා. හොඳයි. ඉතින් අද දවසේ අපේ වැඩසටහනත් එක්ක එකතු වෙන තිනාගේ දුවගේ දක්ෂතා සහ ඒ දක්ෂතා සඳහා ලැබුණු ජයග්‍රහණ සඳහා ලැබුණ සහතික තමයි මේ විදිහට තියෙන. ඉතින් සහතික ගොඩක් තියෙනවා. අපේ දුව පෙන්නමුද මේ මොනවද මොනාට ලැබුණ ඒවද කියලා? මේක හමුනේ චිත්‍ර තරංගයක සෙකන්ඩ් ප්ලේස් අරන්. අද ඔන්න 3 දිනක් වැඩසටහනට එකතු වෙන නිසා අපි 3 දිනක් මෙතන වාඩි වෙලා ඉන්න නිසා ඔබට පේනවා අපහසුත් ඇති. කොහොම නමුත් අපි පෙන්වන්නට උත්සාහ කරනවා. ඔව් පුතේ මේක කින්ඩර් ගාඩන් එකේ ස්පෝර්ට් මීට්ස් එක. මේකත් එහෙම එකක් තමයි. හොඳයි. චිත්‍ර නේද? මේක චිත්‍ර තරංගයක එකක්. ඔව්. චිත්‍ර තරංග වලට දුව දක්ෂ නිසා ඔන්න චිත්‍ර වලින් ලැබිච්ච සහතික වැඩි ප්‍රමාණයක් තියෙනවා. මේක චිත්‍ර. ඔව් ඒක චිත්‍ර. මේක පාසලේ චෙස් තරඟ වලින් නේද? මේකද තව එකක් තියෙනවද? ඕනේ. ඒක කියන්නකෝ. මේක පරිසර බටවලට හම්බුන එකක්. මේක චෙස් වලින් නේද? ඔව්. චෙස් වලින් හම්බෙච්ච එකක් ඒක. පාසල් චෙස් තරංග. මේ ඔක බ්ලූමින් බඩ්ස් වලට හම්බෙච්ච එකක්. තර්ඩ් ප්ලේස් ගත්තා. මේක ඕක චෙස් වලට මෙරිට් හම්බෙලා තියෙනවා. හොඳයි. ඒ දෙකත් චෙස් වලින් හම්බෙච්ච සහතික. මේක චෙස් වලින් හම්බෙලා තියෙන්නේ. ඔව් මේ සහතික දෙකත් චෙස් තරඟ වලට හම්බෙච්ච මේ චෙස් සඳහා මේකත් චෙස් සඳහාම තමයි. එතකොට චෙස් චැම්පියන් කෙනෙක් නේද ඔයා? හරි. මේ තියෙන්නේ චෙස් සඳහාම ලැබුණු සහතික. මේවා බ්ලූමින් බඩ්ස්. ඔව් බ්ලූමින් බඩ්ස්. මේක ඕක චෙස් තරංග. හොඳයි. මේ විදිහට ඔන්න අපේ දුවට චෙස් සඳහා ලැබුණු සහතික බොහොමයක්ම තියෙනවා. මේක ඕක රාවණාච එකක් මොකක්ද චෙස් තරංගයක්. ඒකේ ප්ලේස් එකක් හම්බුණා දෙවනි ස්ථානය. හරි. මේක මොකටද ප්‍රශ්න අරගෙන තියෙන්නේ ඔයා? ගිෆ්ට්. ඔව්. හරි. ඉතින් මේ ටික ගමුද? එතකොට හොඳට ඔන්න ඔබට පෙන්වන්න හැකියාව තියෙනවා. ඒ වගේ මේ චෙස් නේද? ඔව්. ඕක මේ තියෙන ළමා කතන්දර තරංගයකින් හම්බෙච්ච එකක්. අනන්තරේ කතන්දරේ කියලා. ඔව් විශිෂ්ටතම ඇගීමට ලක් වෙච්ච සහතිකයක් තමයි මේ තියෙන්නේ. සංස්කෘතික අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කරපු තරඟයකට ලැබෙච්ච. සමහරකට හම්බුනේ. අපි
අපි ඒ ටික පස්සේ පෙන්නමු නේද? ඔව්. ඒ ටික පෙන්නමු. සම්මාන ටික ඕන තවත් චෙස් තරඟ සඳහාම ලැබුණු සහතික තියෙනවා අපේ දුවට. ඒවත් චෙස් සඳහාම තමයි. මේක තමයි වනාන්තරයේ කතා. ඔව්. මේක තමයි ජයග්‍රහණය කරපු ඒ පොතට මෙන්න මේ ලියපු දුව ලියපු මේ කතන්දරයට තමයි මේ විදිහට සම්මානයක් එක්ක දුවට ජයග්‍රහණයේ විශිෂ්ට ඇගයීමක් විදිහට හම්බෙලා තියෙන්නේ වනාන්තරයේ කතන්දරය කියන මේ නිර්මාණයට. ඉතින් අපි තවත් තියෙනවා දුවගේ ගොඩක් නේද? මේ ටිකත් අපි පෙන්නලා කියමු. ඒකත් ළමා කතන්දර නිර්මාණයට නේද? ඔව්. ඒ වගේම මේක චෙස් එකක්. ඔව්. චෙස් තරඟයට හම්බෙච්ච එක. මේක හීනෙන් පාඩමක් කියලා අර මේ තියෙන පොත. ඒකත් ළමා කතන්දර තරඟෙම නේද? ඔව් ප්‍රථම ස්ථානයේ දිනාගත් එකක් තමයි මේ තියෙන්නේ. හීනයෙන් පාඩමක් කියලා දුව ලියපු පොතට හම්බෙච්ච ප්‍රථම ස්ථානයට හම්බෙච්ච සහතිකය. ඒ වගේම මේ තියෙන්නේත් ඒකට ඒ මොකද්ද? ඒකටම තමයි හම්බුනේ. ඒ දිස්ත්‍රික් මට්ටමේ. ඔව්. මේ දිස්ත්‍රික් මට්ටමින් ඒකටම ජයග්‍රහණයේ ප්‍රථම ස්ථානයේ දිනා ගන්න හැකියාව ලැබිලා තියෙනවා අපේ දුවට. ඉතින් ඒ සඳහා ලැබුණු ඒක තමයි. එතකොට පොතක බාලදක්ෂ කණ්ඩායමට හම්බෙච්ච සහතිකය තමයි මේ තියෙන්නේ. මේකත් චෙස්. ඔව්. ඒකත් චෙස්. එතකොට මේ තියෙන්නේ චෙස් සඳහාම ලැබුණු සහතිකයක්. අපේ දුව චෙස් වලට සහතික බොහොමයක් ලබාගෙන තියෙනවා. මේකත් චෙස් සඳහාම තමයි ඒ ටිකත් දුවට ලැබිලා තියෙන්නේ. නැනසර ප්‍රතිභා. ඒ මොකටද? එහෙම ඒ අන්සර් ප්‍රතිභායකේ අපිට චිත්‍ර එහෙම අඳින්න තිබ්බා. වාද්‍ය ගායනා, ගල්ද්‍ය ගායනා. ඒකේ චිත්‍ර වලට තමයි ගියේ. ඊට පස්සේ සහභාගීත්වයෙන් ඕක හම්බුනේ. හොඳයි. චිත්‍ර තරඟයෙන් ඒක හම්බුණා. ඊට පස්සේ ඒකත් චෙස් සඳහාම ලැබුණු සහතිකය. මේකත් චෙස්. ඒ වගේම අමුතු ගෙදර. අමුතු ගෙදර කියන ළමා කතන්දර නිර්මාණයටත් ඔබ ජයග්‍රහණය කරලා තියෙනවා. විශිෂ්ට ඇගීමක් නේද? ඒක දැන් පළාත් වලට යවලා තියෙන්නේ. තාම හම්බුන්නේ නැහැ ඒක. හොඳයි. දිස්ත්‍රික් මට්ටමින් ජයග්‍රහණය කරලා ඔන්න පළාත් මට්ටමට යවලා තියෙන. අපි ප්‍රාර්ථනා කරනවා පළාත් මට්ටමෙන් ජයග්‍රහණය ලැබෙන්න කියලා අපේ දුවට. මේ විදිහට දක්ෂතා ගොඩක් තියෙන දුවෙක් තමයි අපේ වැඩසටහනත් එක්ක අද දවසේ එකතු වෙන්නේ සහ පුතෙක්. ඉතින් දුවගේ පුතාගේ දක්ෂතා සඳහා ජයග්‍රහණ වලට ලැබුණු ඒ සහතිකපත් අපි ඔබට සියල්ලක්ම පෙන්නුවා. ඒ වගේම අහගෙන ඉන්න අයට ඇහෙන්නට ඇති අපි මේ දේවල් සඳහන් කළා. ඉතින් දුවයි පුතයි අයියයි නංගි අද දවසේ එකතු වෙලා අපේ වැඩසටහනත් එක්ක එකතු වෙන්නේ වැඩසටහන අර්ථාන්විත කරන්නට. ඉතින් දරුවන්ගේ දක්ෂතා ගොඩක් තියෙනවා. FM 97.6න් ඔබ ගුවන්විදුලිය අහගෙන ඉන්නවා වගේම ඔබ ගුවන්විදුලි Facebook පිටුව එක්ක ඔබට එකතු වෙන්නට පුළුවන්. අපේ වැඩසටහන සඳහා අනුග්‍රහක දායකත්වය ලබා දෙනවා මොණරාගල ශාන්ත අන්තෝනී ජාත්‍යන්තර පාසල හැමදාමත් අපේ වැඩසටහන එක්ක එකතු වෙනවා සහ දරුවන්ගේ අනාගතය ගැන හිතමින් දරුවන්ට නිවැරදි මඟ පෙන්වීමක් ලබා දෙන්නට ශාන්ත අන්තෝනී ජාත්‍යන්තර පාසල කටයුතු කරනවා. ඉතින් එතුමාගේ අදහසකට අනුවම තමයි මේ වැඩසටහන ඔබ වෙත අපි ගෙනෙනු ලබන්නේ. ඉතින් මේ බවත් මතක් කරමින් අපිත් එක්ක Facebook පිටුව එක්ක ශ්‍රීමති හේරත් මහත්මියත් එකතු වෙනවා. දිල්කා මදුෂානි මහත්මියත් එකතු වෙනවා. ඒ හැමෝමත් ගොඩක් ආදරෙන් අපේ වැඩසටහනට එකතු කරගන්නේ. හොඳයි. ඉතින් දුව අපි නිවේදනයක් කරලා පෙන්නමුද? පුළුවන් නේද? හොඳයි. ඔන්න දැන් දුවට අපි අවස්ථාවක් දෙනවා. දුව කැමති ඕනෑම දෙයක් නිවේදනය කරලා පෙන්නන්න. අපි දුවට නිවේදනය කරන්නත් පුළුවන් ලස්සනට. ඒ නිසා ඔන්න අවස්ථාව දෙනවා. දුව කැමති ඕනෑම දෙයක් නිවේදනය කරලා පෙන්නන්න කියලා. දෙන්න shopping ගිහිල්ලා වගේනේ. අම්මෝ මෙයාට ඕනම ඇවිදලා තිලක වර්ධන ටෙක්ස්ටයිල් එකෙන් ගත්තා. හිතේ තියෙන ඇඳුම ගන්න තිලක වර්ධන ටෙක්ස්ටයිල් කිරිබත් ගොඩ නිට්ටඹුව ජයල මහනුවර. හොඳයි. ඔන්න වෙළඳ දැන්වීමක් තමයි අපේ දුව ඒ විදිහට කරලා පෙන්නුවේ. හොඳයි දුව. අපි බොහොම ස්තුතිවන්ත වෙනවා සහ ඔයාගේ හැකියාවන් දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සින්දු කියන්නත් පුළුවන් නේද ලස්සනට? ඔව්. අපි ලස්සන සින්දුවක් තනියෙන් කියනවද අයියත් එක්ක කියනවද? අයියත් එක්ක කියනවද? අයියත් එක්ක අපි සින්දුවක් කියමු. දැන් වෙලාව 11 පහ වෙලා විනාඩි 23යි 33යි. ඉතින් තවත් අඩ හෝරාවක කාලයක් තියෙනවා අපිට. ඒ නිසා ඕන්න දුවට ඕන්න තනියෙන් සින්දුවක් කියන්නත් පුළුවන්. අයියා එක්ක එකක් කියමුද එහෙනම්? අයියත් එක්ක කියමු. අපි ගොඩක් වෙලා කතා කරපු නිසා දැන් ලස්සන ගීතයක්
ගායනා කරමු. මොකක් ගැනද ගීතේ ගායනා කරන්නේ? තාත්තා තාත්තා ගැන නේද? හා. අපි එහෙනම් තාත්තා ගැන ලස්සන ගීතේ ගායනා කරමු. හොඳයි. ඉතින් බොහොම අපූර්වට ගායනා කළා දුවයි පුතයි දෙන්නම හරිම ලස්සනයි. ඉතින් ප්‍රාර්ථනා කරනවා දුවගෙත් පුතාගෙත් මේ ගායන හැකියාව තවත් දියුණු වෙන්නට කියලා. හරිම ලස්සනට ගායනා කළා. ඉතින් හරිම සතුටුයි අද දවසේදී අපේ වැඩසටහනට මේ දරුවන්ව එකතු කරගන්නට හැකියාව ලැබීම පිළිබඳව. FM 97.6 නුවගුවන් විදුලිය අහනවා වගේම නුවගුවන් විදුලි Facebook පිටුව එක එකතු වෙන්න ඔබට පුළුවන් අපේ වැඩසටහනට. ඉතින් ඔබේ අදහස් එකතු කරන්න වැඩසටහන නරඹන අතර ඒ වගේම ෂෙයා කරන්න කියලාත් අපි ඔබට මතක් කරනවා. ඉතින් චන්දුල් පුතේ අපි දැන් ගායනා කරපු ගීතය ඔයයි නංගි දෙන්න තාත්තා ගැන ගායනා කරන ගීතයක් නේද? තාත්තා කියලා කියන්නේ අපිට එක දවසින් කතා කරලා ඉවර කරන්න බෑ තාත්තගේ ගුණ. ඒ වගේම තමයි අපේ අම්මගේ ගුණත් නේද? අම්මයි තාත්තයි කියලා කියන්නේ සසරක් නේද? කොහොමද ඔයාට ඔයාගේ අම්මයි තාත්තගේ ආදරය දැනෙන්නේ? ගොඩක් අම්මයි අප්පච්චි දෙන්නම හොඳයි මට ගොඩක් උදව් කරනවා. මං යාළුවා ගොඩක් ආදරේ. ගොඩක් ආදරේ. ඔව් දුව කොහොමද තාත්තගේ අම්මගේ ආදරේ කොහොමද දැනෙන්නේ? එන්නන ගොඩක් මට ආදරේ මාත් එයාලට ගොඩක් ආදරේ.
අම්මයි තාත්තයි ගොඩක් ආදරෙයි අපිට. අපිත් ඒ තරමටම අපේ අම්මටයි තාත්තටයි ආදරේ කරනවා. ඉතින් එතකොට පුතාගේ ඉස්කෝලේ ඉන්න ගුරුවරු දුවගේ නේද? අපිට ගුරුවරුනේ ඉගෙන ගන්න පාර කියන්නේ, අපිට බැරි දේවල් කියලා දෙන්නේ නේද? අපි ආස කරන තැනට යන්න අපේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ගුරුවරු තමයි අපිට මඟ පෙන්වන්නේ. කොහොමද දුවගේ පුතාගේ ඉස්කෝලේ ගුරුවරු ඔයාලා දෙන්නට දක්වන සහයෝගය සහ ඔයා එක එක දක්ෂතා දක්වනවනේ නේද? ඒවට යන්න අමතර ඒ හැකියාවන් වලට කොහොමද ඉස්කෝලෙන් ලැබෙන සහයෝගය පුතාට? මට ගොඩක් සහයෝගය හම්බ වෙනවා. අපේ කියන්නේ එක වැඩවලදී මියුසික් වැඩවලදී එහෙම ගොඩක් උදව් කරනවා සංජය සර්ුයි අතුල සර්ුයි අසංකා ටීචර්. හොඳයි. ඒ තුන්දෙනා පුතාගේ සංගීත කටයුතු වලදී උදව් කරනවා වගේම අනිත් කටයුතු වලදීත් අනිත් ගුරුවරුත් ඒ හා සමානවම උදව් උපකාර කරනවා. එතකොට දුව කොහොමද දුවගේ පන්තියේ ඉන්න යාළුවෝ ගැන මතක් කරමුද අපි? එයාලා ගොඩක් උදව් කරනවා. දැන් එයාලා මේකත් බලනවා ඇත්තටි. ඔව් වැඩසටහනත් බලනවා ඇති ගෙදර ඉඳලා. ඒ වගේම පන්තියේදීත් ඔයාගේ කටයුතු වලට සහයෝගය ලබා දෙමින් හොඳින් ඉන්නව නේද පාසලේදී? ඔව් හොඳ යාළුවෝ හිටියොත් තමයි අපිට පන්තියේදී අධ්‍යාපන කටයුතු සහ අනිත් අපේ ওই හැකියාවන් දියුණු කරගන්න නම් යාළුවන්ගේ සහයෝගයත් ඕනි වෙනව නේද? හැම වෙලාවෙම රණ්ඩු වෙවි ඉන්න යාළුවෝ ටිකක් හම්බුනොත් එහෙම අපිට අපේ කටයුතු ටික කරගන්න බැරි වෙනව නේද? ඔව් අපේ දුවටයි පුතාටයි ඉන්නේ හොඳ යාළුවෝ ටිකක් නේද? රාජකීය ජාතික පාසලේ. හොඳයි. ඉතින් මේ වෙලාවේ නයන තෙන්නකෝන් මහත්මයා ඉන්නවා. මේ පුතා මීට කලිනුත් විශේෂ දස්කම් පෙන්ලා තියෙනවා. අනාගතයේ සාර්ථක වේවා. ඊටාම කාලෝචිත වැඩසටහනක් ස්තුතියි කියලා සඳහන් කරලා තියෙනවා. බොහොම ස්තුතියි නයන මහත්මයාට. ඉතින් තවත් දේවල් කතා කරන්න සහ පෙන්වන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා කතාව චුට්ටක් නවත්තලා අපි පෙන්නමු මේක. මොකක්ද මේක? ඔය මම එක වසරේදී ලිව පොතක් මීච්චගේ නවතන කියලා. මීච්චගේ නවාතැන. මේ තියෙන්නේ අපේ තිනාගේ දුව එක වසරේ ඉඳලා පළවෙනි ශ්‍රේණියේ ඉඳලා ලියපු පොතක් තමයි මේ තියෙන්නේ. මීච්චගේ නවාතැන කියලා. මේ චිත්‍රත් දුවගේම චිත්‍රද? ඔව්. මේ පොතට එකතු කරලා තියෙන චිත්‍ර අපේ දුවගේම චිත්‍ර. චිත්‍රත් එක්ක තමයි මේ විදිහට ඇය ඒ කතාව ලස්සනට ලියලා තියෙන්නේ. ඉතින් මේ කතාවම දැන් කියවන්න අපිට අවස්ථාවක් නැති නිසා මේ විදිහට මම ඔබට පෙන්වන්න. දුව මේ පොත කොහෙට හරි ඉදිරිපත් කරාද? තරඟයකටවත් ඉදිරිපත් කළේ නැද්ද? ඉදිරිපත් කළා නම් ජයග්‍රහණය කරන්න තිබ්බ නේද? මේ ලස්සනට චිත්‍ර ඇඳලා තියෙනවා. ලස්සන කතාවක් ලියලා තියෙනවා. මීච්චාගේ නවාතැන පිළිබඳව. ඕක සරසවි එකට දැන් සරසවි බුක් ෂොප් එකට එහෙම දැම්මා. හොඳයි. ඉතින් දයාබර දියණිය ගැන තියෙනවා මෙහිම අදහසක්. ජී තුෂාරි පෙරේරා මහත්මිය මේ පොතට සඳහන් කරලා ගුරුතුමිය නේද ඔයාගේ ඔබගේ උත්සාහය අගය කරන අනාගතයේ පොත් ලියා රටට වටිනා දියණියක් වීමට හදවතින්ම සුබ පතන්නේ ඔයාගේ එක වසර ගුරුතුමිය කියලා ඔන්න සඳහන් කරලා තියෙනවා මේ පොතේ. හොඳයි. ඉතින් අපිටත් හරිම සතුටුයි. පළවෙනි ශ්‍රේණියේ ඉඳලා තමයි දුව මේ විදිහට පොතක් ලියලා තියෙන්නේ. ඒ වගේම තවත් තියෙනවා දුවගේ පෙන්වන්න දේවල්. දුවගේද පුතාගේද? හොඳයි. අපි සම්මාන ටිකක් තියෙනවා. ඒ ටික අපි වැඩසටහන අවසානයේදී පෙන්නමු. අපි පුතාගේ දේවල් ටිකක් තියෙනවා. චන්දුල් පුතාගේ. මොනවද කියලා අපි බලමු. මේ විදිහට තියෙන කියන්නකෝ චන්දුල් පුතා මේ මොනවද? මම විනෝදාංශයක් විදිහට මම මුද්දර එකතු කරනවා. මං ඒ කියන්නේ මං දැන්ට අපේ ගෙදර කෞතුකාගාරයක් දාලා තියෙන්නේ පරණ දේවල් එකතු කරලා. මේ තියෙන්නේ මට හම්බෙච්ච මේ මුද්දර පොත් එහෙම මං එකතු කරලා තියෙන ඒවා. මේ සමහර පොත්වල තියෙන ගොඩක්ම පරණ ඒවා 1930 ගණන් වල 20 ගණන් වල වගේවත් තියෙනවා. හොඳයි. එතකොට ඔන්න පුතාගේ විනෝදාංශයක් පරණ දේවල් එකතු කරන එක. එතකොට ගෙදර ඔන්න කෞතුකාගාරයකුත් තියෙනවලු අපේ චන්දුල් පුතාගේ. විනෝදාංශයක් විදිහට තමයි ඉගෙනීමේ කටයුතු වලට අමතරව පුතා මේ දේවල් එකතු කරන්නේ. එතකොට මේ තියෙන්නේ පරණ මුද්දර. එතකොට මුද්දර ගැන කතා කරනකොට තව විශේෂ දෙයක් තියෙනව නේද? මොකක්ද ඒ? ඔයාට තෑගි හම්බෙච්ච දෙයක්? ඔව් මේ තියෙන්නේ. ගන්න පුතේ එක. මේ තියෙන්නේ මට ඇලෙක්ස් මාමා මේ එයා ඉතින් ටුවරිසම් කරන අංකල් කෙනෙක්. එයා කියලා තියෙනවා මේ රට ඉන්න ටුවරිස්ට්ලාට මේකක් මේ මුද්දර පොතක් හොයලා දෙන්න. ඉතින් ඇන්ඩි කෙනෙක් මට තෑග්ගක් විදිහට
දුන්නා නේද? එතකොට මේකේ තියෙන මොන මුද්දරද? ප්‍රංශ මුද්දර. ඔව්. ප්‍රංශ මුද්දර. ප්‍රංශයේ මුද්දරත් ඔන්න පුතාට ලැබිලා තියෙනවා. පුතාගේ නෑදෑයෙක් හරහා මේ විදිහට එකතු කරලා ලස්සන ඇල්බම් එකක් විදිහට හදලා තියෙනවා. අපේ පුතා ලංකාවේ මුද්දර වලට අමතරව ප්‍රංශයේ ප්‍රංශ මුද්දර තමයි මේ තියෙන්නේ. ගොඩක් තියෙනවා නේද? මේ ඔක්කොම ප්‍රංශ මුද්දරද? ඔව්. ඔව්. එක එක වර්ෂවල ප්‍රංශ මුද්දර තමයි මේ විදිහට තියෙන්නේ. තව එතකොට මොනවද මේ තියෙන පොත්? මේ තියෙන්නේ මගේ මේ තියෙන්නේ මගේ කෞතුකාගාරයේ ලේඛන ගත කිරීම. හ්ම්. තමයි මම තනියම. ඔයාද තනියම හැදුවේ. හොඳයි. මේ තියෙන්නේ පුතාගේ මුද්දර පොත් ටිකක්ම මේකත් මුද්දර